ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඔන්න අද මම ලෑස්ති වෙන්නේ පොල් රොටී ලුණු මිරිසුයි හදාගන්න. පොල් රොටී ලුණු මිරිසුයි කියන්නේ ඉතින් අපි හැමෝම වගේ ආස කෑමක්නේ. එහෙනම් බලමුද අද මම පොල් රොටි හදාගත්තේ කොහොමද කියලා. මෙතන මම අරගෙන තියෙනවා පොඩියට කපාගත්ත ලුණු, කරපිංචා සහ පොල්. මේ දේවල් ටිකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරන්න ඕන. එකතු කරලා ඒ ටික හොඳට කවලම් කරලා තමයි අපි පිටි මිශ්‍රණයට එකතු කරන්න ඕන. එතකොට තමයි හොඳට ලුණු ටික කවලම් වෙන්නේ. අපි මේ හදාගත්ත පොල් මිශ්‍රණය පිටි එකට එකතු කරලත් හොඳට කවලම් කරගන්න ඕන. එතකොට අර පොල් වල තියෙන තෙත ගතිය හොඳට පිටි එක්ක මිශ්‍ර වෙනවා. එහෙම නැතුව අපි වතුර එකතු කරොත් සමහර විට අපි එකතු කරන වතුර ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. මොකද පොල් වලත් තෙත ගතිය තියෙන හින්දා වතුර එකතු කරන්න කලින් මේ විදියට හොඳට පිටි එකත් එක්ක කවලම් කරලා ඊට පස්සේ වතුර එකතු කරාම අපට ගානට පිටි මිශ්‍රණය හදාගන්න පුළුවන්. අද මම රොටි මිශ්‍රණය හදන්න ගන්නේ වතුර නෙවෙයි. මම ගන්නේ පොල් වතුර. පොල් වතුර එකතු කරලා රොටි මිශ්‍රණය හැදුවහම තවත් රසවත්. ඔන්න දැන් පිටි මිශ්‍රණය හදාගෙන ඉවරයි. මම මේ විදියට පොඩි කොටස් වලටත් වෙන් කරගත්තා. දැන් ඉතින් රොටි ටික හදාගන්න තමයි තියෙන්නේ. ඔන්න රොටි ටික හැදෙන අතරේ මම ලුණු මිරිස් එකකුත් හදාගත්තා. දැන් ඉතින් රොටි ටිකත් ලෑස්ති. ඊළඟට ඉතින් තියෙන්නේ රස බලන්න තමයි. පොල් රොටි ලුණු මිරිසුයි එක්ක ඉඟුරු දාපු ප්ලේන් ටී එකකුත් තියෙනවා කියන්නේ ලස්සන ගැලපීමක් තමයි ඉතින්. මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමු වෙන්න ඉක්මනට එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.